සුබෝදෑසනක් හැමෝටම. ඉතින් අද දවසේ අපි බලමු විශ්ව මාතාව ඔයාට මොකක්ද කියන්න යන පණිවිඩය කියලා. මේ මං කියන රීඩින් එක අහම්බෙන් හෝ ඔයා දකිනවනම් අනිවාර්යයෙන්ම මේ රීඩින් එක ඔයාටමයි. මොකද සමහර වෙලාවට අපිට අපේ මාර්ගය ළඟ ඉන්න කෙනෙක් කියලා දෙන්නෙත් නැත්තම් එහෙමත් නැතිනම් අපිට ඒක දැනෙන්නෙත් නැත්තම් සමහර වෙලාවට යම් කෙනෙක් මාර්ගයෙන් හරි අපිට කියලා දෙනවා. එහෙනම් අපි බලමු විශ්වයෙන් මේ වෙලාවේ වාට මොකද්ද කියන්නේ කියලා. හරි. විශ්වයෙන් වාට මේ වෙලාවේ කියනවා හැම වෙලාවෙම මොන වැඩක් කරන්න ගියත් කර්මය කියන දේ විශ්වාස කරන්න ඕනේ. මොකද මේ වෙලාවේ සමහර විට ඔයා යම් කෙනෙක්ගේ තීරණයකට හෝ යම් කෙනෙක්ගේ කතාවකට හෝ ඔයා සවන් දීලා සමහර විට ඔයා ඩිවෝර්ස් එකකට යන්න යනවනම් ඒ දේ ඔයා කරන්න එපා. එහෙමත් නැතිනම් යම් කෙනෙක් කියන දෙයක් අහලා හවුල් ව්‍යාපාරයකට යන්න හදනවනම් ඒ කෙනා ඔයාට ඒ දේ මවලා පෙන්නයි. එහෙම කරන්නත් එපයි කියලා කියනවා. මේ වෙලාවේ ඔයා බුද්ධිමත්ව තීරණය ගන්න. සමහර වෙලාවට කෙනෙක් ඔයාට යම් කෙනෙක් වැරදි කියලා ඔයාට පෙන්නන්නේ ඒ වගේ මේ හේතු ගන්නන්නේ සමහර විට ඔයාගේ තියෙන තීරණය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා හොඳට හිතලා බලලා තීරණය ගන්න. හැබැයි ඒ වගේම කියනවා රැකී ආරක්ෂා කටයුතු වලදී යම් කෙනෙක්ගේ කීමක් අහලා ඒ රස්සාව දාලා වෙන රස්සාවකට යන්න වගේ ඔයාට සිතුවිල්ලක් දුන්නොත් ඒ දේ කරන්නත් එපා කියනවා. ඔයාගේ හදවතට තට්ටු කරලා ඔයා ඒ දේ දකින්න. හේතුව මේ වෙලාවේ ඔයාටත් නොදැනි ඔයාගේ ගමන් මාර්ගය වෙනස් කරන තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම විශ්වාස කරන්න තව කෙනෙකුට පීඩා කරන්න කලින් ඒ පීඩනේ Tamanට ආවොත් මොකද කියලා හැම වෙලාවෙම හිතන්න. එහෙමනම් මේ විශ්වයෙන් ඔයාට කියන්නේ අනිවාර්යයෙන්ම හැම වෙලාවකම හැම තප්පරයකම නීතිමය පැත්තක් තියෙනවා. ඒ වගේම අපිට යුක්තියක් කියලා දෙයක් තියෙනවා. එහෙනම් ඒ දේ ගැන සිතුවිල්ලකට අරගෙන ඔයාගේ ප්‍රශ්නයට උත්තරේ හොයන්න. යම් කියන කෙනෙක් දිහා බලලා නෙමෙයි ඔබේ තීරණයට ඔබේ හදවතට අවංකව ඔයා දන්නව නම් මම මේ කරන දේෙන් මෙයාට අසාධාරණයක් වෙනවා කියලා දැන ඒ දේ කරන්න එපා. අනිවාර්යයෙන්ම ඒ දේ ඔයා පසුපස එනවා. එහෙනම් විශ්වයෙන් වාට එහෙම කියද්දී හැමෝටම තෙරුවන් සරණයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ රීඩින් එක දකින ඔයාලා හැමෝම ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම දෙව් පිහිටයි. ඔයාගේ ප්‍රශ්නය විශ්වයට බාර දෙන්න.